Google වගේම Microsoft කියන මේ දෙකම නැති ලෝකයක් කියන්නේ අපිට ගොඩක් හිතාගන්න අමාරු ලෝකයක්. හැබැයි එහෙම ලෝකයක් හදන්න කවුරු හරි try කරනවා නම් හරි. ඉතින් මේ කතාව පටන් ගන්නේ 2019 අවුරුද්දෙන්. මේ කාලෙවෙදී Huawei කියන්නේ Apple වගේම Samsung වලටත් අභියෝග කරලා ස්මාර්ට්ෆෝන් ලෝකේ අංක 1 වෙමින් තිබුණ කම්පැනි එකක්. උදාහරණයකට යාලගේ Huawei P20 Pro මේ 20 Pro වගේ ෆෝන්ස් එක්ක ඒ කාලේ ස්මාර්ට්ෆෝන් ෆොටෝග්‍රැෆි වල සම්පූර්ණ අලුත් ලෙවල් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා එයාලගේ ඩිවයිසස් මුළු ලෝකේ පුරාම වේගයෙන් ව්‍යාප්ත කරගෙන ගියා. හැබැයි 2019 මැයි මාසෙදී US ගවර්න්මන්ට් එක මේ Huawei කම්පැනි එක එයාලගේ එන්ටිටි ලිස්ට් එකට ඇඩ් කරනවා. ඉතින් එතනින් පස්සේ ඇමරිකන් කම්පැනිස් වලට Huawei එක්ක බිස්නසස් කරන්න ස්පෙෂල් පර්මිෂන් එකක් ඕන වුණා. මේකෙන් උනේ Huawei වලට Google Mobile Services ඒ වගේම ඇඩ්වාන්ස් චිප්ස් ගන්න සම්පූර්ණයෙන්ම වගේ බැරි වුණ එක. මේකත් එක්ක Huawei ස්මාර්ට්ෆෝන්ස් වලට ලෝකේ තිබුණ තැන වේගෙන් කඩා වැටෙන්න පටන් ගන්නවා. අද වෙද්දී Huawei ස්මාර්ට්ෆෝන් එකක් කියන්නේ චීනෙන් පිටරටකදී අපිට දකින්න හම්බෙන්නේ නැතිම ඩිවයිස් එකක්. හරි. අයලංකා අපි අද කරන්නේ තවත් ටෙක් ඉන්වෙස්ටිගේෂන් වීඩියෝ එකක්. අර ඉන්ටර්වියු එකේ කියපු දේවල් එක්ක අපි හැමෝම හිතුවේ ආයෙත් Huawei වලට කවදාවත් නැගිටින්න පුළුවන් කමක් නැති වේවි කියලා. හැබැයි කතාව එහෙම වෙන්නේ නැහැ. Huawei ස්මාර්ට්ෆෝන්ස් අපිට තාමත් දකින්න නැති එක ඇත්ත. හැබැයි අද අපි කතා කරන්නේ Google වලින් වෙන් වෙලා Google වගේම Microsoft කියන මේ දෙකම නැති ලෝකයක් හදන්න යන Huawei වල කතාව. මෙතන මම KU එකක් කියලා කියන්නේ US sanctions වලින් පස්සේ Huawei වලට අවුරුදු ගාණක් තිස්සේ ඩිපෙන්ඩ් වෙලා හිටපු global technology ecosystem එකෙන් වෙන් වෙලා තනි වෙන්න වුණ නිසා. ඉතින් මේ සිටුේෂන් එකේදී Huawei වලට options දෙකක් තිබුණා. පළවෙනි ඔප්ෂන් එක කවදා හරි US restrictions අයින් වෙලා Google services වගේම USA වලින් බෑන් කරපු advanced technologies ආපහු හම්බෙනකම් බලන් ඉන්න එක. ඒ වගේම දෙවෙනි ඔප්ෂන් එක උනේ Google, Android වගේ අනිත් companies මත depend වෙන්නේ නැති එයාලගේම technology ecosystem එකක් මුල ඉඳන් build කරන එක. මේ වගේ වැඩක් ලංකාව වගේ රටක company එකකට වුණා නම් අනිවාර්යෙන් අපිට තෝරගන්න වෙන්නේ පළවෙනි ඔප්ෂන් එක. මොකද ඒ වගේ ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකකට ඉන්වෙස්ට් කරනවා කියන්නේ ප්‍රැක්ටිකලි කරන්න බැරි තරම් අමාරු වැඩක් නිසා. හැබැයි චයිනා වල තියෙන ලොකු ඩොමෙස්ටික් මාකට් එක ගවර්න්මන්ට් එක පැත්තෙන් ටෙක්නොලොජි බිල්ඩ් කරන්න හම්බෙන ලොකු සපෝට් එක වගේම විශේෂයෙන් R&D පැත්තෙන් Huawei වල තියෙන ලොකු හයිය නිසා එයාලා තෝරගන්නේ දෙවෙනි ඔප්ෂන් එක. ඉතින් 2025 දී Huawei එයාලගේ මුළු රෙවෙනියු එකෙන් 121.8 ඒ කියන්නේ Chinese yuan බිලියන 192.3ක් R&D වෙනුවෙන් විතරක් වියදම් කරලා තිබුණා. තව කම්පැනි වර්ක්ෆෝර්ස් එකෙන් 53.7ක් R&D පැත්තෙන් වැඩ කරලා තිබුණා. සරලම කිව්වොත් Huawei තීරණය කරේ Google ආපහු වෙනකන් දොර දිහා බලාගෙන ඉන්න නෙවෙයි. මේ කේව් එක ඇතුලේ දැම්ම එයාලගේම ලෝකයක් හදන්න. ඉතින් මේ ලෝකය බිල්ඩ් කරන පළවෙනි ලොකුම ස්ටෙප් එක විදිහට 2019 දී Huawei එයාලගේම ඔපරේටින් සිස්ටම් එකක් විදිහට Harmony OS එක ඉන්ට්‍රොඩියුස් කරනවා. හැබැයි මේක US බෑන් එක ආපු දවසට පහුවදා හදපු එකක් නෙවෙයි. ඇත්තටම Huawei මේ වගේ තමන්ගේම ඔපරේටින් සිස්ටම් එකක් ගැන රිසර්ච් කරන්නේ 2019ටත් කලින් ඉඳන්. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් වේවි කියන බය Huawei ලට කලින් ඉඳන්ම තියෙන්නේ නැති. හැබැයි මේ Harmony OS එක රිලීස් වුණාම ලොකු කම්ප්ලේන් එකක් ආවා. Harmony OS එක රිලීස් වුණ මුල් කාලේ මේ ගැන ලොකු කතා බහක් ඇති වුණා. මොකද Harmony OS versions වලට Android application run කරන්න පුළුවන්කම තිබුණ නිසා. ඒ නිසා ගොඩක් අය Harmony OS එකට කිව්වේ Android එකේ නම් වෙනස් කරලා හදපු තවත් Chinese copy එකක් විදිහට. මෙතනදී අපි fan boy කෙනෙක් විදිහටවත් hater කෙනෙක් විදිහටවත් හිතන්නේ නැතිව ටෙක්නිකල් පැත්තෙන් විතරක් මේක දිහා බලමු. මුලින්ම රිලීස් වුණ Harmony OS version වලට Android එක ලොකු කනෙක්ෂන් එකක් තිබුණ එක ඇත්ත. හැබැයි මෙතන තියෙන ඉන්ට්‍රස්ටිංම දේ තමයි කතාව එතනින් අතර වුණේ නැති එක. 2024 දී Huawei ඩෙවලොප් කරපු මේ Harmony OS එකේ අලුත් ජෙනරේෂන් එක Harmony OS 5 නැත්නම් Harmony OS Next විදිහට ඉන්ට්‍රොඩියුස් කරනවා. එයාලා මේක නම් කරන්නේ bottom layer එකේ ඉඳන් pre-built කරපු full stack architecture එකක් තියෙන operating system එකක් විදිහට. මේ new generation එක ඇතුලේ Android applications direct run කරන්න බෑ. ඒ කියන්නේ apps මේ Harmony OS එක වෙනුවෙන්ම මුල ඉඳන් develop කරන්න වෙනවා. technically බලනකොට මේක ලොකු decision එකක්. හැබැයි business perspective එක පැත්තෙන් බලද්දි මේක almost crazy decision එකක්. මොකද Android apps run කරන්න පුළුවන්කම තියාගත්තා නම්
ලෝකෙ ඕල්රෙඩි තියෙන Android apps මිලියන ගානක් මේක ඇතුළේ යූස් කරන්න පුළුවන් නිසා. හැබැයි Android එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියලා කියන්නේ ඩෙවලොපර්ස් ලව මේ අලුත් ප්ලැට්ෆෝම් එකට ගේන්න වෙනවා. ඒ වගේම යූසර්ස් ලටත් මේ අලුත් සිස්ටම් එකට ස්විච් වෙන්න ස්ට්‍රෝං රීසන් එකක් දෙන්න වෙනවා. මෙතන අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි Harmony OS එකයි Harmony ecosystem එකයි කියන්නේ එකම දෙයක් නෙවෙයි කියන එක. ඒ වගේම operating system එකක් හදනවට වඩා ecosystem එකක් හදන එක ගොඩක් අමාරුයි කියන එක. සරලවම උදාහරණයකින් කිව්වොතින් Huawei හදන අලුත් ලෝකය සිටි එකක් කියලා හිතන්නකෝ. Harmony OS කියන්නේ ඒ සිටි එකේ තියෙන පාරවල් වගේම basic infrastructure එක. හැබැයි Harmony ecosystem එක කියන්නේ ඒ පාරවල් වටේ බිල්ඩ් වෙන සම්පූර්ණ සිටි එක. මේකට ෆෝන් එකේ ඉඳන් ටැබ්ලට්ස්, ලැප්ටොප්ස්, ඉයර්බඩ්ස්, ස්මාර්ට් TVs ඒ වගේම වෙහිකල්ස් වෙනකන් ඒ හැමදේම ඇතුළත් වෙනවා. ඇත්තටම මේ Huawei හදන්නේ වෙන වෙනම වැඩ කරන ඩිවයිසස් ගොඩක් නෙවෙයි. හැම ඩිවයිස් එකක්ම එකින් එකට කනෙක්ට් වෙලා එකම ලොකු සිස්ටම් එකක් වගේ වැඩ කරන ඉකෝසිස්ටම් එකක්. Huawei මේ කන්සෙප්ට් එකට කියන්නේ සුපර් ඩිවයිස් කන්සෙප්ට් එක කියලා. උදාහරණයකට Huawei ෆෝන් එකේ තියෙන ෆයිල්ස් ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරලා ආපහු ඩවුන්ලෝඩ් කරනවා වෙනුවට ටැබ්ලට් එකකට හරි කම්පියුටර් එකකට හරි ඩිරෙක්ට්ලි මූව් කරන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ රන් වෙන ඇප්ලිකේෂන්ස් කම්පියුටර් ස්ක්‍රීන් එකෙන් කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. තව නියර්බයි තියෙන ඩිවයිසස් එකම Huawei account එකක් හරහා අයිඩෙන්ටිෆයි කරලා ලේසියෙන් කනෙක්ට් කරන්නත් පුළුවන්. ඉතින් වෙන වෙනම තිබුණ මේ ඩිවයිසස් ටික එකම සුපර් ඩිවයිස් එකක කොටස් වගේ වැඩ කරනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේක හරියට Apple ecosystem එක වගේ නේද කියලා. ඔව්, මේක Apple ecosystem එකේ තියෙන continuity feature එකට ගොඩක් සමානයි. හැබැයි මෙතන තියෙන වෙනස තමයි Apple මේවා වෙන වෙනම features විදිහට දෙන අතරේ Huawei devices කිහිපයක් එකම super device එකක කොටසක් වගේ වැඩ කරන concept එකක් විදිහට present කරන එක. ඒ වගේම තව දෙයක්, මේක consumer කෙනෙක්ට තියෙන benefit එකක්නේ. ඉතින් developers ලගේ පැත්තෙන් බලලත් Huawei මෙහෙම plan එකක් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් ෆෝන් එකකට හදපු app එක අනිත් devices වලට වෙන වෙනම වෙනස් කරන්න සිද්ධ වෙනවා. හැබැයි Huawei ලගේ goal එක එකම code base එකක් develop කරලා ඒක වෙනත් devices වගේම screen sizes වලට ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් වෙන විදිහට tools හදන එක. හැබැයි Huawei company එක කොච්චර ලොකු වුණත් ලෝකේ තියෙන හැම smart device එකක්ම Huawei වල තනියම manufacture කරන්න බෑ. මොකද home appliances වල ඉඳන් smartphones, cars මේ වගේ හැම දෙයක්ම තනියම හදන්න ගියොතින් ecosystem එක grow වෙන එක ගොඩක් slow වෙන්න පුළුවන්. ඉතින් මේකට විසඳුමක් විදියට Huawei Open Harmony කියලා අලුත් ස්ට්‍රැටජි එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. හැබැයි මෙතනත් පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා. මොකද Open Harmony එකයි අපි Huawei ෆෝන් එක යූස් කරන commercial Harmony OS එකයි කියන්නේ හරියටම එකම ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. Open Harmony කියන්නේ Open Atom Foundation එකේ යටතේ ඩෙවලොප් වෙන open source project එකක්. ඕන කම්පැනි එකකට මේක යූස් කරලා එයාලගේම smart devices හදන්න පුළුවන්. 2025 තියෙන රිපෝර්ට්ස් වල විදිහට Open Harmony community එකට individual contributorsලා 10000කට වැඩි ප්‍රමාණයක් වගේම ecosystem partnersලා 523ක් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේකත් එක්ක finance, transportation, smart home වගේ වෙනත් industries වල software වගේම hardware products 1300කට වැඩි ප්‍රමාණයක් deploy කරලා තිබුණා. ඒ කියන්නේ හැම product එකකම Huawei logo එක තියෙන්න ඕන නැහැ. Huawei කරන්නේ rules ටිකයි පාරවල් ටිකයි හදලා අනිත් companies වලටත් මේ city එක ඇතුලේ building හදන්න කියලා invite කරන එක. ඒ වගේම Huawei වලට මෙතන ලොකු advantage එකක් තිබුණා. ඒ තමයි China කියන ගොඩක් ලොකු රට. ඉතින් Huawei වලට මුළු ලෝකෙම Harmony OS වලට switch කරන්න ඕනේ නැහැ. China වගේ ලොකු crowd එකක් ඉන්න රටක මේක successful කරගත්තා නම් ඒක එයාලට ගොඩක් හොඳ ආරම්භයක් වෙන්න පුළුවන්. China කියන්නේ ලෝකයේ විශාලම smartphone markets වලින් එකක්. ඒ වගේම Google services වෙනුවට Chinese usersලා already use කරන local apps වගේම services විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් Huawei developers ලට tools, training වගේම financial supports වගේ දේවල් දීලා China ඇතුළතදී Harmony OS වෙනුවෙන්ම native apps හදන්න encourage කරන්න පටන් ගන්නවා. මේකත් එක්ක 2025 අවසානයේ වෙද්දී Harmony OS 5 වගේම Harmony OS 6 run කරන devices මිලියන 36කට වැඩි ප්‍රමාණයක් තිබුණා.
ඒ වගේම එයාලගේ ඇප් ගැලරිය එකේ ඇප්ස් වගේම සර්විසස් 3,50,000කට වැඩි ප්‍රමාණයක් තිබුණා. මෙතන ඇප් ගැලරිය එකේ ඇප්ස් වගේම සර්විසස් 3,50,000ක් තියෙනවා කියලා කියන්නේ Harmony OS වෙනුවෙන්ම native apps 3,50,000ක් හදලා තියෙනවා කියන එකම නෙවෙයි. ඒ නිසා මේ numbers වලින් Harmony OS එක දැන්ටමත් Android හරි නැත්නම් iOS හරි පරද්දලා කියලා කියන්න බෑ. හැබැයි එයාලා අලුත් operating system එකකට ඕන usersලා වගේම developersලා කියන දෙපැත්තම වේගෙන් build කරගෙන යනවා කියන එක මේ numbers වලින් අපිට පේනවා. ඒ වගේම දැන් පේන විදිහට Huawei වල goal එක එයාලගේ ස්මාර්ට්ෆෝන් සෙග්මන්ට් එක බේරගන්න එක විතරක් නෙවෙයි. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි ඉල්ලටත් බය කියනවා වගේ Android වලට ඔල්ටර්නේටිව් එකක් හදාගන්න Huawei. දැන් Microsoft Windows වලට තියෙන ඩිපෙන්ඩන්ස් එක අඩු කරගන්නත් එයාලගේම ඔල්ටර්නේටිව් එකක් බිල්ඩ් කරගෙන තියෙනවා. 2025 දී Huawei Harmony OS රන් කරන එයාලගේම කම්පියුටර්ස් ඉන්ට්‍රොඩියුස් කරන්න පටන් ගන්නවා. ඒ අතරින් එකක් තමයි Huawei MateBook Pro. ඒ වගේ අනිත් එක ෆෝල්ඩ් කරලා යූස් කරන්න පුළුවන් Huawei MateBook Fold. මේ MateBook Fold එක fully open කරාම 18 inches display එකක් තියෙන කම්පියුටර් එකක් බවට පත් වෙනවා. හැබැයි මෙතන ඉන්ට්‍රස්ටිංම දේ foldable display එක නෙවෙයි. මේ කම්පියුටර් එකේ Windows නැති එක. ඉතින් Huawei අද වෙද්දී China ඇතුලේ මේ වගේ Harmony OS operate කරන කම්පියුටර්ස් sell කරමින් ඉන්නවා. දැන් ඉතින් ෆෝන් එකේ Android නෑ. ඒ වගේම කම්පියුටර් එකේ Windows උත් නෑ. දැන් වැඩේ හොඳටම clear. ඒ කියන්නේ Huawei වලට ඕන Google නැති ෆෝන් එකක් හදන එක විතරක් නෙවෙයි Microsoft, Google ඒ වගේම Apple මේ තුනෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ නැති එයාලගේම ටෙක්නොලොජි වර්ල්ඩ් එකක් හදන එක. ඉතින් මෙතන අපිට මුලින්ම වෙන ප්‍රශ්නේ තමයි Windows නැති කම්පියුටර් එකක් මිනිස්සු හැමදාම යූස් කරන්නේ කොහොමද කියන එක. අපි දන්නවා සමහර softwares අපිට web versions විදිහට බලා ගන්න පුළුවන් කියලා. හැබැයි අපි කරන හැම වැඩක්ම web browser එක විතරක් යූස් කරලා අපිට කරන්න බෑ. ඇත්තටම Huawei වල plan එක Harmony OS එක හදලා දැන් හැම වැඩක්ම webs apps වලින් කරන්න කියන එක නෙමෙයි. එයාලා දණ්ඩ කරගෙන යන්නේ China ඇතුලේ already popular software companies එක වැඩ කරලා Harmony OS වලට native softwares හදන එක. උදාහරණයකට Microsoft Office එනකොට WPS Office වගේ softwares, video editing වලට Jianjing Professional වගේ applications, ඒ වගේම CAD වැඩ වලට ZW CAD වගේ softwares Harmony OS PC ecosystem එක ඇතුළට ගෙනල්ලා තියෙනවා. ඉතින් China ඇතුළේ user කෙනෙක්ට office වැඩ කරන්න, document හදන්න, meeting ගන්න, videos edit කරන්න, ඒ වගේම design, තව day to day වැඩ ටික කරගන්න දැන්ටමත් native software alternatives ටික ටික එයාලා build කරගෙන යනවා. හැබැයි alternative එකක් තියෙන එකයි අපි දැනට use කරන software එකක් replace කරන එකයි කියන්නේ දෙකක්. ඉතින් Harmony OS එක පැත්තෙන් තාමත් Huawei වලට තව ගොඩක් දුර යන්න තියෙන එක පැහැදිලි. හැබැයි මෙතන වැදගත්ම දේ Huawei ෆෝන් එකෙන් පස්සේ කම්පියුටර් එකත් මේ ඉකෝසිස්ටම් එකට ඇතුළට ගෙනල්ලා ඉවරයි කියන එක. ඒ කියන්නේ මේක තවදුරටත් ස්මාර්ට්ෆෝන්ස් වලට විතරක් අදාළ ඉකෝසිස්ටම් එකක් නෙවෙයි. කොහොම හරි මේ ඉකෝසිස්ටම් එක්ස්පැන්ෂන් එක ෆෝන්ස්, එතකොට PCs, තව ස්මාර්ට් හෝම්ස් වගේම day to day devices වලට විතරක් expand වෙලා නවතින්නේ නැහැ. එයාලගේ තව ටාගට් එකක් උනේ මේ ඉකෝසිස්ටම් එක ස්මාර්ට් vehicles ඇතුළටත් අරන් යන එක. හැබැයි Huawei කියන්නේ traditional EV company එකක් නෙවෙයි. ඉතින් Huawei EV manufacturers-ලත් එක්ක partnerships හදාගෙන smart cockpit, connected services, ඒ වගේම assisted driving technology වගේ technologies provide කරනවා. උදාහරණයකට Huawei technologies use කරන Aito වගේ EVs වල ෆෝන් එකේ තියෙන services වගේම EV එකේ තියෙන digital experience එක එකම ecosystem එකක් විදිහට connect කරන්න පුළුවන්. ඉතින් මෙතනින් පස්සේ Huawei ෆෝන් එකක් ගන්නවා කියලා කියන්නේ කැමරා එක හොඳද, SoC එක හොඳද, නැත්නම් ඩිසයින් එක හොඳද කියලා විතරක් ගන්න decision එකක් නෙවෙයි. ඒක ඔයාගේ watch එක, laptop එක, එතකොට ගෙදර තියෙන බඩු, එතකොට තමන් යූස් කරන කාර් එක හිටන් එකම ecosystem එකකට connect කරන්න decision එකක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් දැන් තමයි අපි මේ කතාවේ most interesting part එකට එන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති Huawei හදන මේ ලෝකේ වැඩියෙන්ම සමාන වෙන්නේ කාටද කියලා. ඔව්, ඒ තමයි Apple හදලා තියෙන එයාලගේ ලෝකෙට නැත්තම් ecosystem එකට කියලා. හැබැයි මේ දෙක සමාන වෙනවා කියලා කියන්නේ Huawei මේ කරන්නේ Apple copy කරනවා කියන එක නෙවෙයි. මෙතනින් කියවෙන්නේ මේ දෙගොල්ලන්ගෙම තියෙන strategies වල තියෙන සමානකම. Apple වල තියෙන ලොකුම strength එක iPhone එක විතරක් නෙවෙයි. iPhone එකේ ඉඳන් Mac එකට,
එතකොට වොච්චගේ දන් එයාපෝට්ස් වෙනකං ඔපරේටින් සිස්ටම්ස් ප්‍රොසෙසර්ස් ඇප්ස්ටෝස් කලව් සර්විසස් මේ හැමලය එකක්ම Apple වලට තමන්ගේ කොන්ට්‍රෝල් එක යටත තියාගන්න පුළුවන් එක. ඒ නිසා Apple වලටත් එක ඩිවයිස් එකක් විතරක් ඔප්ටිමයිස් කරනවා වෙනකොට මුළු එකෝසිස්ටම් එකම එක්ස්පීරියන්සයක් විදිහට කොන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් පැහැදිලි US රිස්ට්‍රික්ෂන්ස් වලින් වැටුණු Huawei මේ ගුහාව ඇතුළේ දඟුණත් කරන්නේ Apple වලට සමාන. ඒ වගේම ඊටත් වඩා ලොකු එකෝසිස්ටම් එකක් හදන්න try කරන එක කියලා. ඒ කියන්නේ මේ ගුහාව ඇතුළේ ඉන්න Huawei වල දැන් goal එක devices වල ඉඳන් software එක වෙනකම් මුළු experience එකම තමන්ගේ control එකට ගන්න එක. Samsung වගේම Xiaomi වගේ companies වලට phones, tablets, watches එතකොට ස්මාර්ට් හෝම් ප්‍රොඩක්ස් වගේම EVs පවා තියෙනවා. හැබැයි ඒ කම්පැනිස් ගොඩක් තැන්වල Android නැත්තං Windows වගේ වෙනත් කම්පැනිස් වල ප්ලට්ෆෝම්ස් මත ඩිපෙන්ඩ් වෙනවා. Huawei වෙනස් වෙන්න මෙන්න මෙතනදී. එයාලා හාඩ්වැර් එක වගේම software foundation කියන දෙකම තමන්ගේ ලෝකයේ ඇතුළට ගේන්න try කරනවා. කලින් මම කිව්වනේ Huawei කරන්නේ Apple copy කරන එකම නෙවෙයි කියලා. මොකද Apple ecosystem එක කියන්නේ ගොඩක් වෙලාවට Apple විතරක් හදන products වටේට තියෙන closed ecosystem එකක් නිසා. හැබැයි Huawei අර මම කලින් කිව්ව Open Harmony වගේ projects එක අනිත් companies හදන devices හිටන් එයාලගේ Harmony ecosystem එකට connect කරගන්න try කරනවා. සරලවම කිව්වොත් එයාලා Apple වල තියෙන control එක එතකොට Android වගේ ලොකු ecosystem එකක scale එක කියන දෙකම එකට ගන්න try කරනවා. ඉතින් මේ වැඩේ successfully කරගන්න පුළුවන් වුණොත් Huawei කියන්නේ Apple වලට serious competitor කෙනෙක් වෙන්න පුළුවන්. අපි පටන් ගනිද්දි කියපු විදිහට 2019 දී Huawei වලට US restrictions වැටෙද්දී Huawei වලට global smartphone market එකේ තිබුණ තැන වේගෙන් කඩාගෙන වැටුණා. Google services නැති වුණා. Advanced technologies වලට තිබුණ access එක සීමා වුණා. ඒ වෙලාවේ අපි හැමෝම හිතුවේ එයාලගේ ස්ටෝරි එක මෙතනින් ඉවරයි කියලා. හැබැයි ඒකෙන් උනේ Huawei ඉවරුණු එක නෙවෙයි. Huawei වෙනස් වුණ එක. හැබැයි China ඇතුලේ කොච්චර ලොකු ecosystem එකක් හදලා තිබුණත් එයාලගේ global presence එක තාමත් තියෙන්නේ predict කරන්න බැරි තැනක. ඒ නිසා Apple වගේම Android එක compare කරන්න Huawei වලට ඔය ඉන්න ගුහාව ඇතුලෙන් පිටට ඇවිල්ලා තවත් ගොඩක් ලොකු දුරක් යන්න තියෙනවා. හැබැයි මතක තියාගන්න 2025 අවසානයේ වෙද්දී Harmony OS 5 වගේම 6 කියන devices මිලියන 36ක් මෝල ඉවරයි. ඉතින් Huawei smartphones පැත්තෙන් විතරක් නෙවෙයි කම්පියුටර් එකේ දාන ස්මාර්ට්ෆෝන් එකට ඒ වගේම කාර් එක වෙනකන් මේ ecosystem එක expand කරමින් ඉන්නවා. ඉතින් Harmony OS එක කියලා කියන්නේ Huawei වල survival story එකක් විතරයිද? නැත්නම් Android ඒ වගේම iOS වල පස්සේ හැදෙන ඊළඟ ලොකුම technology ecosystem එකද? ඒ වගේම ඔයාට Google services නැති වුණා නැත්නම් Windows Mac වගේ OS එකක් නැති වුණා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක, laptop එක, watch එක, එතකොට smart home එක වගේම කාර් එක හිටන් එකම ecosystem එකක මේ විදිහට වැඩ කරනවා නම් Huawei ecosystem එකට switch වෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න.